අයියෝයි. අර බලනෝකෝ. අප්පල සිරි. ඒ ලස්සනයි. ඒකනේ කියන්නේ. බලනෝකෝ ලස්සනයිනේ. මං කෙල්ලෙන්නේ. ඔයි. මොකද ඔය? කෑගන්නවා. ඔක්කොම විනාසයි. ඊයෝයි හරාක්ක තමුසේ දාලා ගියක සාධාරණයි. මොනවද ඔය කියන්නේ? මල පෙරේත වැඩ කරන්නේ. දැන් ඉලක් කෙල්ල දිහා බලපන්. නෑ ඒ කෙල්ල හැඩයි. ඒකනේ මම මේ බැලුවේ. මේක මේ අද දැක්ක එකක් වෙන්න බෑ. තමු කොච්චර කාලෙ මේ කෙල්ල පස්සෙන් ගියාද? දැන් දවස් දෙකක් විතර. ඒකනේ මං කිව්වේ කතාව කියන්නේ. මම පෙරේද පාරේ යනකොට ඒ කෙල්ලේනෝ මේම ඉස්සුවෙන් වගේ කරන්නේ ආලකම් බලන්න මන් දිහා මගේ මේ ඇස් දිහා ඔයාට පේනවාද ඒකේ ආලේ හැංගිලා දෙකේදි දැක්කේ මං ඔයා මුලින්ම ඕලු පන්තියේ පරෝස පන්තියේ කොනේම බංකුවේ ඊයෝයි ඇයි ඉන්නකො මොහොත වැඩක් කරන්න මේ ගුරුයි බොලේ මගේ බෝල කැටේ මේ ගුරුයි බොලේ මගේ සුන්දර බෝල කැටේ අනේ හරිම ලස්සන කල්ලේ ඊයේ තමස මාරයි නාලු. කොහොමදනේ? තමස මොනවද ඔය ගිහින් කිව්වේ? ඉන්නකො මොහොත වැඩක් කරන්න. හක්කේ? අර ඉන්නේ අපේ අයියා. එයාට පොඩි මොලේ ප්‍රශ්නයක් තියෙනවා. පිස්සන් කොටේ ඉඳන් ඊයේනේ ආවේ. එයාගේ ඔළුව අත ගාලා කාරය ලස්සනයි කිව්වොත් එයාට සතුටු හිතලා ඉක්මනට සනීප වෙනවලු. අනේ අත්තද? ඉන්නකෝ. අනේ ඔයාන හරිම කිව්වට තමයි. මිලි ලැජ්ජයිනේ. තමසේ නම් ඕයි. ඒක නෙමෙයි ඔයි. ඇයි දන්නවද ඒ කෙල්ලෙච්ච ලස්සන? මන් දන්නේ තමසෙට ඇති තරම් ඒ වගේ ලස්සන කෙල්ල හොයාගන්න පුළුවන්. නැත්තම් හම්බෙන කෙල්ලව එහෙම ලස්සන කරන්නත් පුළුවන්. අනේ යයි තමා. ඒ සාද්දයිතිකාරයක දුව. හැ මොකක්? අයියේ. මේ අරයාගේ මොලේ ලඩක්ලු කව්. එයාට ඔළුව අත ගාලා ලස්සනයි කියලා මට සනීප වෙනවා. එහෙමද? ලස්සනයි நீங்க அழகா இருக்கிறீங்க லස්සනයි நீங்க அழகா இருக்கிறீங்க ඕයි. කනවතෝ ಕಾವಿಂದು ಸಾಗಸೇಕರ